මෙහෙම තමයි මම රැට ඉන්නේ. එළියේ බල්ලෝ බලාගෙන ගෙදරත් බලාගෙන රැට වොච්මන් කෙනෙක් විදිහට ඉන්නේ. මේ ඔක්කොමලා අපේ ගෙදර ඉන්න කට්ටිය. මෙයාගේ නම බොම්බිලි, මල්ලි, ඌගේ නම රත්තරන්. කිසි රත්තරන් ගතියක් නැති බල්ලෙක්. මූණන් හරි හොඳයි. හරියන්. තුෂාරා! What we are going to do today is Jaffna dosa. Dosa that we usually get in Colombo is a bit different than Colombo what toast. How Got to the funny. destination. There is one ingredient added for Jaffna dosa. So the quantity goes as this: 1 cup ulundu, 2 cups raw white rice, and 1 cup steamed white flour. Yeah, and you have to make it in Jaffna. Then it's Jaffna toast. Einstein was born after he was dead to my mother. You can make this batter, keep it in the fridge for a good 2 weeks, nothing would happen. And when we do... නෑ ඒක දන්නවා. ඕක තියාගෙන අයියෝ මට ආසම නෑ මේකේ තෝස. මට තෝස ආස නෑ. Are we doing a cooking show or are we seeing what Danu likes to eat or not? When you are like editing, you all better make sure that the food is highlighted. Tushara, just to let you know, I made you popular. හිතාගෙන මේ ඔයාට මේක followers ඇවිල්ලා. So this is a temperado that we add for the dosa. This has onions, chilies, dry chilies, karapincha, mustard seeds, talatil, gingerly oil, dash of salt. So this is eka galakin a lot of birds. Taniya putti serviya nalawa padatha karunga. யாராவது சொல்லுங்களேன் புலங்கெல்லண்டு මම කියන්න. ඒ කියන්නේ වතුර දදා හරි පදමට ගන්නලු. කවදාවත් ඔය තෝස හදන්න ඔය ගලට තාටිට වතුර දාන්න එපා. හරිනේ? முதல்ல நல்லா தோசை தாச்சி කියපන් කියන්නේ ආයෙමත් ඔක්. ඒ කියන්නේ don't put water on the තෝසை තාච්චියකට ඉස්සරහම තෙල් දාන්න එපා. ඉස්සරහම හොදට රත් කරලාට පස්සේ ඒකට අතේ වතුර ටිකක් අරගෙන මේ වගේ දාන්න. මේ කඩේ දකපු ඒවා මෙයා කියන්නේ. අක්කා මට පොඩ්ඩක් කියන්න ඔයා මේ ඇමගෙන් ඉන්නේ රෝස පාට ටෙන්ට් එක මොකද්ද? මාත් එක අපේ බල්ලා මල්ලිලා තතොල දාගන්න පුළුවන්. So this dosa, you won't get that round thing where you get in the kade dosa because why? You have a lot to do the round. එයාට දන්නේ. එයා කේක් හදනකොට අයිස් කරන්න දන්නේ. ඇත්ත කියන්න ඔයාලට රවුන්ඩ් කරන්න. No, if there is a plain dosa you can do. This has onions in it. Lady the girl කෙනෙක් call කරුවා. ඒකෝ අක්කි ඔයා වගේ අක්කි කෙනෙක් දානෝට හම්බ වෙන්න එයා ගොඩක් පින් කරලා තියෙන්නේ. මම කිව්වා මේ ලෝකේ මිනිස්සු අඳුරගන්නේ තප්පර 30ක මිනිත්තුවක වීඩියෝ එකේ. මේ පුතු මේස ටික පොඩ්ඩක් ඉන්න. මේ මේස ටික මගේ දුක කියන්නේ දකුව මේ කනෝ කියලා තියාගෙන ඉන්නේ. මේ මේස ටිකටයි පුටු ටිකටයි කතා කරන්න පුළුවන් නම් පීද ගන්න ටිෂු මදි. We're going to make a sambola that goes with the dosa. This is not your usual sambola that you know how to make. This has deep fried red chilies, deep fried karapincha, deep fried garlic, deep fried onions. You put all of those into your food processor. මෙයා යනකොට ওই ෆුඩ් ප්‍රොසෙස් ඔක්කොම එළියට එනවා. මේක මම ගෙදර ඉන්න දවසක් නම් මට දෙන්නේ මිරිස් කල. You add your coconut, lime juice for this sambola. You use tamarind, bit of salt. First put the sambola on the plate. රස්නෙට දෙනවා එතකොට මට කන්න බැරි වෙලා මම පුච්ච ගන්නවනේ මගේ කට. ඒ වගේ නපුරු ගෑණි කෙනෙක්.
මේක තමයි තෝස්සේ. හැබැයි මම කියන්න මේ සම්බෝල නම් බලනකොට ලස්සනට තියෙනවා. කාලා බලමු ඉතින්. දන්නවනේ ඉතින් ගොඩක් දේවල් ලස්සනට තිබ්බට වැඩක් නැහැ. මම අද වෙනකන් ගෙදර මේම තෝසේ සහ මේ වගේ චට්නියක් කාලා නැහැ. ඇත්තනේ? මේක දැරාර තමයි. ඩැඩා මැරිලා දැන් අවුරුදු 33ක්. එයාම හම්බ වෙනකම් මේක කන්න බෑ අපිට. මේ මොන කර්මයක්ද මේ? ඔයා කවදා වෙනකන්ද ඉන්න හිටියේ මේක හදන්න? ඩැඩාව හම්බ වෙනකොට. ඔයා කවදා තාත්තා කියලා කිව්වේ නෑ. මම කන්නේ කට්ටේ ඉල්ලන කට්ටේ. දැනගන්න බෑ මම කන්න පුළුවන්ද කියලා මේව දෙයක්. සුට රසයි. අපේ මැරෙච්ච තාත්තගේ තෝස ආසන ඔලෙන් මං මරන්නවා අද වෙනකම් මට හදලා දෙන්නේ නැහැ. But very nice, huh? This is where they put the blood down. අල්ලන්න බෑ. එහෙනම් ආදරින් මම කියන්නේ කෝල් කරන්නකට 077 3.1යි. අන්තිම පාර. 3.1 7 අත කවුද කියන්නේ? 077301755. Call my sister's kitchen for dead dadas awesome toast. Peace. මෙයාට තමයි මේ තෝස ආස. මෙයා හදලා දීලා තියෙනවා. මෙයා ඒක දැකලා තියෙනවා. අද තමයි මම කන්නේ.